අපිට මේවට නීතියක් ගේන්න පුළුවන් කියලා. ඉතින් අර රජකාරයෝ වාගේ අර එල්ලලා උල තියලා මරණ නීතිය අනිවාර්යයෙන්ම ගෙනාවොත් තමයි මේවා අපිට මේ වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. මේ රට එදා තිබුණු යථා තත්ත්වයට ගේන්න පුළුවන්. ඉතින් සියලු දෙනාටම ආයිබෝවන්. මේ ලෝකයේ දෙස බලනකොට ලෝකයේ තියෙන රටවල් අතරින් අපේ මේ ශ්‍රී ලංකාව කියන්නේ ඊටාම බෞද්ධ රටක්. ඉතින් මේ බෞද්ධ රටක් කියනකොට මේ බෞද්ධ රටේ තරම් මං හිතන්නේ දූෂණය, වංචාව, මිනිමැරුම්, මංකොල්ල ගෑම්, ඒ වගේම හොරමැරකම්, තක්කඩිකම්, සල්ලාප, අල්ලාප වැනි විවිධාකාර හැම අංශයකින්ම දූෂණය අන්තිම දරුණුම රටක් හැටියට තමයි අපේ ශ්‍රී ලංකාව දැන් පත් වෙලා තියෙන්නේ. අද මම කතා කරන්න යන්නේ මේ අපේ මිත්‍යාව වපුරන වැපිරිල්ලක් කිව්වොත් එහෙම මේ මාධ්‍ය හරහා පුදුමාකාර විවිධාකාර නාලිකා මේ මිනිස්සු අන්දාගෙන පුදුමාකාර විදියට අපේ මේ තීතදාරියෝ පවා මේ මිනිස්සු මුලාවේ දාන මුලාවේ දැමිල්ල මමත් මේ අල වකවානුවක සිට මම බලා හිටියා. ඇත්තෙන්ම කියනවා නම් හරීම නිඳිතයි, හරීම මේ කැතයි. මොකද මේ දුප්පත් මිනිහා මුලා කරගෙන මෝඩ කරගෙන එව්වටම රැවිච්ච කොට්ටාසයක් ඉන්නවා. ඉතින් මම කියන්නේ මේ සමාජයේ මේ වීඩියෝ එක බලලා මෙන්න මේවෙනි දේවල් වලින් මේ මුලාවෙන් මේ මිත්‍යාවෙන් මුදවා ගැනීම සඳහා තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉස්සෙල්ලා මම සියලු දෙනාගෙන්ම සමාව ගන්නවා. මම මේ කියන දේවල් වල සත්‍ය අසත්‍ය මේ වීඩියෝ එක නැරඹීම තුළින් ඔබලා වටහාගෙන මං හිතන්නේ ඔබලාගේ ජීවිතේ ගොඩනගා ගැනීමට වෙර දරයි කියලා මම හිතනවා. මේක තේරුම් ගනී කියලා මම හිතනවා. වැඩි නෙමෙයි මම එක උදාහරණයක් ගන්නම්. මේ පසුගිය කාල සීමාව තුල විවිධාකාර විදිහට පුදුමාකාර විදිහට මෙන්න මේ අපේ මේ ජ්‍යොතිෂය කියන්නේ අපිට සාමාන්‍යයෙන් නොපෙනෙන මිනිස්සුයෙකුට අඳුරේ අතගාන මිනිස්සුයෙකුට නිවැරදි මාර්ගයේ පෙන්වා දීම සඳහා තමයි අපේ මේ ජ්‍යොතිෂය කියන්නේ. මේ ජ්‍යොතිෂය කියන්නේ මහා සප්තමහා සාගරයක්සේ බඳු මේ ශාස්ත්‍රයක්. ඉතින් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරන මේ මෑතකදී මේ කට්ටිය සිවුරු දාගෙන ඔයාලට බලන්න පුළුවන් මේ මාධ්‍ය කරන කතාවල්, මුලා කරන මුලා කිරුලි. එක රැයෙන් දැන් අපේ ලග්න 12 නේ තියෙන්නේ. මේ ලග්න 12න් ලග්න කීපයක් කරලා කියනවා මෙන්න මේ අද මධ්‍යම රාත්‍රියේ 12න් පස්සේ මෙන්න මේ කියන ලග්න ටික හෙට උදේ වෙනකොට කෝටිපති වෙනවලු. ඉතින් බලන්න මේවා මේ එව්වට views බලන්නකෝ කොහොමද කියලා. එතකොට අපේ මේ සිංහල ජාතිය මොන තරම්නම් මෝඩද කියන එක හිතන්නකෝ. එහෙම කෝටිපතියෝ වෙනවා නම් මේ ලංකාවේ ඔක්කොම කෝටිපතියෝ වෙන්නේ. මේ කියන විදිහට. එහෙම වෙනවනේ. නේද? එතකොට ඇයි මේවට මේ ඔයාලා රැවටෙන්නේ? ඇයි මේවට මුලා වෙන්නේ? ඇයි මේ වෙන්නේ දේවල් ඔයාලා නරඹන්නේ? කෝටිපතියෙක් වෙන්න කවදාවත් අපේ ධර්මයේ තියෙනවා, බුදුහාඳුරෝ දේශනා කරලා තියෙනවා මිනිස්සුයෙකුට දියුණු වෙන්න ක්‍රම කීපයක්. අන්නේ දියුණු වෙන්න තියෙන ක්‍රම කීපය හරහා අපි නිකන් අපිට මේ ලබා ගන්න බෑ. මේ ධනය කියන එක ලබා ගන්න අපි ශ්‍රමය වැය කරන්න ඕන, වෙහෙසෙන්න ඕන, මහන්සි වෙන්න ඕන, නිවැරදි මාර්ගයේ ගමන් කරන්න ඕන. ඒ තුලින් තමයි අපිට මේ මුල්ලින්ම පැත්ත අපේ සත්‍යමත් කරන්න පුළුවන්, දියුණු වෙන්න පුළුවන්. අපි මේ බලාපොරොත්තු වෙන අපේ ඉලක්කය කරා අපිට ගමන් කරන්න පුළුවන්. මෙවැනි දේවල් මේ දැන් සාමාන්‍යයෙන් ගිහි ජීවිතේ පැවිදි ජීවිතය කියලා දෙකක් තියෙනවා. මේ පැවිදි ජීවිතේ ගිහි ජීවිතේ නම් සාමාන්‍යයෙන් කමක් නැහැ කියමුකෝ. දැන් මේ පැවිදි ජීවිතේ සිවුරක් දාගෙන මෙවැනි දේවල් මේ සමාජ මාධ්‍යයේ දෙනවා නම් මේවට අපේ ලංකාවේ මං හිතන්නේ නීතියක් වෙනම ගෙන ආයුතුයි. මං හිතන්නේ ඉතින් නීතියක් ගේන්නත් බෑ මේකට. මොකද පාලකයෝ තනිකරම බොරුව මූලික පාලකයාගේ ඉඳලා තනිකර බොරුව වංචාව කපටිකමනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපිට මේවට නීතියක් ගේන්න පුළුවන් කියලා. ඉතින් අර රජකාරයෝ වාගේ අර එල්ලලා උල තියලා මරණ නීතිය අනිවාර්යයෙන්ම ගෙනාවොත් තමයි මේවා අපිට මේ වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. මේ රට එදා තිබුණු යථා තත්ත්වයට ගේන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා ඉදිරියටත් මම මෙවැනි වීඩියෝ දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේ වාගේ මිත්‍යාවල රැවටෙන්න එපා. මේ මිත්‍යාවේ අඳුරේ අතු ගන්න යන්න එපා. ඔබට දිනු වෙන්න ඕන නම් දිනු වෙන්න මාර්ග ඕන තරම් තියෙනවා. ඉතින් මේ එක රැයින් කෝටිපතියෝ වෙනම නම් එහෙම කවදාවත් වෙන්නේ නැහැ. එහෙම කරන්නත් බෑ. ඒවා සංසාරේ අපි දීපු ධනය පින අනුව තමයි අපිට ප්‍රතිපාදන ලැබෙන්නේ. ඒ වගේම අපි දුක් මහන්සියලා හරි හම්බ කරලා අපිට යම් පෙර ආත්ම භාවවල අපි දීලා නොතිබුණත් අපේ ශ්‍රමය
දාඩිය මහසෙන් අපි නිවැරදි මාර්ගයේ ගමන් කරලා අපි ඉලක්කයක් මොකක් හරි තාකට්ටයක් කරා යන්න තියෙන නම් අංගේ මාර්ගයේ අපි ගමන් කෙරුවොත් අපිට පුළුවන් ඒ ඉලක්කය හරහා ගිහිල්ලා ඉල්ල අපේ බලාපොරොත්තු කරුණු කාරණා නිසියාව ලබාගෙන ඒ දියුණු මාර්ගයේ ලබා ගන්න. ඒ හැරුණකොට කවදාවත් මේ ඔයාලගේ බලන්නේ කාලේ කොච්චරද? එතකොට ඔයාලගේ ඒ කැපෙන ඩේටා ප්‍රමාණය කොච්චරද කියලා බලන්න. ඔයාලා නොදුනත්ම අඳුරේ අත ගන්න එපා. ඉතින් මේ වීඩියෝ එක දිග්ගැස්සෙන නිසා මම වැඩිපුර වීඩියෝ එක ඉදිරියට ගෙනියන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ නාලිකාව අලුතෙන් නාලිකාවක් හැටියට තමයි මම මේ හෙළ මතක YouTube නාලිකාව තාම ඔයාලට සබ්ස්ක්‍රයිබ් කරන්න බැරි නම් මේ හෙළ මතක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා එකතු වෙන්න කියලා මම ඉතා ආදරෙන් ඔයාලට ඉල්ලා සිටිනවා. ඉදිරියටත් මෙවැනි වීඩියෝ එකකින් ඔබ හමුවට එන්න ඔබට සුබ දවසක්. ජය වේවා.